හැබැයි ඉතින් මම නම් අම්මගේ අතින් රසබත් එකක් කාලා ඉතින් මට රවන්නේ ඔයා නම් පුරුණාට ඉතින් හරිම හොඳයි මං හරිය ආදරේ ඔයාට අම්මා හොඳින්ද හැම වෙලාවෙම ඉතින් ඔයාගෙන් තමයි අහන්නේ අම්මගේ ඇස් දෙකත් පුළුවන් තරම් ඉක්මනට හොඳ ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි. දැන් ඉතින් ලොකු ඡන්දියෙක් නේ. කරන්න බැරි දෙයක්වත් නැති එකේ ඔය දේවලු තුහමම කරා නම් තමයි හොඳ. ඒක මම බලා ගන්නම්. මට ඒකට කාගෙන්වත් උපදෙස් ඕනේ නැහැ. ඒක හරි. උපදෙස් දෙන්න ඕනේ අහන මිනිස්සෙක්ටනේ. පඬිතුයන්ට උපදෙස් දීලා වැඩක් නැහැ. මේක කියන දේ ඇත්ත අයියා. ඒ අම්මගේ ඔපරේෂන් එක ඉක්මන් කරන්න ඕනේ. මං කිව්ව එක මම බලා ගන්නම් කියලා. අවුරුද්ද එකට වද වෙන්න ඕනේ. ගීතයක් නොයා පළවෙනි ජීවිතේට නොලැබුණොත් ඔයා කාටවත් කියන්න බෑනේ මේ අපේ කතා සුළඟකින් පාවියාවත් ආදරේ නොදැනුන් ගානින් මේ හිතින් පිටමන් වෙන්න එපා පාවියාවත් ආදරේ නොදැනුණු ගානේ ඔය හිතින් පිටමන්